හයි මම සචින්තය අරුන්දති. ඔයාලම එකතු වෙන්නේ Hello Ladies YouTube channel එකේ My Room Tour segment එකත් එක්ක. එහෙනම් අපි අද බලමු මගේ room එක කොයි වගේද කියලා. ඊට කලින් මම හැමදාම උදේට මගේ කොලජන් එක ගන්නවා. අපි ඒකත් බීලම යමු room එක බලන්න. ඔයාලත් මේක යූස් කරනවා නම් මේක මුලින්ම ඕපන් කරාට පස්සේ අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ තියන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් අපි යමුද මගේ රූම් එක බලන්න. එන්නකෝ. ඉතින් මේ තියෙන මගේ රූම් එක මම කැන්ඩි වල ඉන්න නිසා මම මෙහෙ නතර වෙලා ඉන්නේ මගේ යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක මෙහෙම පොඩි ගෑයක් අරගෙන. ඉතින් මේ තියෙන්නේ මගේ ගිය අවුරුද්ද බර්ත්ඩේ එකට අපේ අම්මයි අප්පච්චි මම මෙහෙ ඉන්නකොට එයාගේ යාළුවෙක් අතේ මට එවලා තිබුණු gift එක. මේක මම ළඟින් තියන් ඉන්නවා. එතකොට මෙන්න මේක අපේ මල්ලිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මට බර්ත්ඩේ එකට දුන්න එක. ඒකත් මම ළඟ තියාගෙන ඉන්නවා. එතකොට මෙන්න මේ පිලෝස් දෙක මේක මට පේජස් දෙකකින් එවලා තිබුණ දෙකක්. එතකොට මේ තියෙන්නේ මගේ අල්මාරිය. මේකේ මගේ ඇඳුම් ටික මම ගොඩක් රෙඩිමේඩ් තමයි තියාගෙන ඉන්නේ. මොකද මම නුවර යනවා ආයේ මෙහෙ ඉන්නවා. මම වැඩි හරියක්ම ඉන්න කැමති නුවර. ඒ නිසා ඉතින් වෙලාවක් හම්බුන ගමන් මං කරන ටක් ගාලා ගෙදර දුවන එක. අපි බලමු එහෙනම් මගේ ඩ්‍රෙසින් ටේබල් එක. ඉතින් මේ තියෙන මගේ ඩ්‍රෙසින් ටේබල් එක. මේ මට අපේ මල්ලි මගේ කොන්වොකේෂන් එක දවසේ දුන්න පොඩි gift එකක්. එතකොට මේ තියෙන්නේ කැම්පස් එකේ මගේ හොඳම යාළුවා මගේ කොන්වොකේෂන් එක දවසේ මට දුන්න gift එක. එතකොට මේක කියා දෙන්න ආදරේ තරම් ටෙලිග්‍රාම එකෙන් අන්තිම දවසේ අපිව පොඩක් අග යන්න වගේ දීපු පොඩි gift එකක්. මේ තියෙන්නේ මම ඔෆ් මාක්ස් එකේ යූස් කරන ෂැම්පූ එක. ගෙන ආපු ගමන් මෙතන තියෙන මට අමතක වෙලා දාන්න. මම යූස් කරන්නේ වොලියුම් ඇන්ඩ් ග්‍රෝත් ෂැම්පූ එක. මොකද මේ දවස්වල මගේ කොණ්ඩේ ගොඩක් යනවා. ගොඩක් තින් වෙලා. මොකද අපි එක එක දේවල් කොණ්ඩේට යූස් කරනවානේ. ඒ හින්දා ඉතින් මං මේක try කරලා බලනවා මේ දවස්වල. ඔයාලත් ඔයාලගේ කොණ්ඩේ තින් වෙලා වගේ තියෙනවා නම් මේක යූස් කරලා බලන්න. මේක හොඳයි. එතකොට මේ තියෙන්නේ මම යූස් කරන eyeshadow palette එක. මට මේක හම්බුනේ අපේ මල්ලිගෙන්. ඒකත් මට birthday gift එකක් විදිහට එයා දුන්නේ. ඉතින් වැඩි පාවිච්චි කරන්නේ නැතුව පරිස්සමට තියාගෙන ඉන්නවා මම මේකට ආස හින්දා. එතකොට මේ තියෙන හම්බෙච්ච gift එකක් දැන් නම් මම කිවරයි. මට මේක හම්බුනේ අපේ මල්ලිගේ girlfriend ගෙන්. ඒකත් මගේ birthday එකට හම්බුන එකක්. මේක හරිම සුවඳයි. මං හරි ආසයි මේකට. දැන් ඉතින් ඉවර වෙන්න යන්න. එතකොට මේ තියෙන්නේ off marks එකේ මම මගේ pimples තියෙනවා, pimple marks තියෙනවා. ඉතින් ඒකට marks recover වෙන්න මම use කරන cream එක. makeup කරන ඉතින් marks එනවානේ ගොඩක්. තව පොඩි පොඩි ඒවා ටිකක් තියෙනවා මෙතන. මෙන්න මේක මම කිව්වේ මම මෙහෙ ෂෙයා කරගෙන ඉන්න මගේ යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක කියලා. මේ ඉන්නේ මගේ කැම්පස් එකේ හොඳම යාළුවා. ඉතින් මෙයාත් එක්ක තමයි මම මගේ ගෙදර ෂෙයා කරගන්නේ. මෙයා මේක මගේ බර්ත්ඩේ එකට මට දුන්න එකක්. මේකත් gift එකක්. ඉතින් මම ආසයි මේ ෆොටෝ එකට මම මේක ගෙදර ගෙන යන්නේ නැතුව මෙහෙම තියාගෙන ඉන්නවා. මේක තියෙන්නේ මෙන්න මේක
මේක තමයි මට දැනට තියෙන වටිනාම දේවල් වලින් එකක් මේක. ඉතින් මම මේ ජනවරි වල තමයි ග්‍රැජුවේට් උනේ. මේ තියෙන මට හම්බෙච්ච ස්ක්‍රෝල් එක. ඉතින් මම මේක ගෙදර ගෙනියන්න නැතුව මෙහෙ තියාගෙන ඉන්නවා. දකින්න ගානේ මට ඉතින් හිතනවා මම කොච්චර මහන්සි වුණාද මේක අතට ගන්න. ඒ වගේ දේවල්. ඉතින් එහෙනම් මම මේක තියාගෙන ඉන්නවා මෙතන. එතකොට මේ තියෙන්නේ මම ඔය පොඩි දේවල් නෝට් කරගන්න නෝට්බුක් එක. මේකේ මට ෂූටින් ඩේට්ස් එක ප්‍රෝග්‍රෑම්ස් තියෙන ඩේට්ස් මම මේකේ තියාගෙන ඉන්නවා. එතකොට මේ තියෙන්නේ ඉතින් මං කිව්වේ මම හැම වෙලේම ට්‍රැවල් කරන කෙනෙක්. නුවරින් මෙහාට එනවා මෙහෙන් නුවරට යන හින්දා මගේ එක මේකප් අයිටම්ස් පොඩි දේවල් මම මේකේ දාගෙන තමයි ඉන්නේ. මොකද හදිස්සියක් වුණ ගමන් ටක් ගාලා යන්න ඕන හින්දා. එතකොට මේකේ තියෙන්නේ ඔය මගේ පොඩි මේකප් අයිටම්ස් ඔක්කොම මම බෑග්ස් වලට දාගෙන තියාගන්නවා. මට ලේසි නේ එතකොට යන්න ගෙනියන්න. ඒ හින්දා. එතකොට එතන තියෙන ඒ ටික තමයි එන්න මම ඔයාලට පෙන්නන්න මේ දවස්වල මම කර ඉන්න පොඩි වැඩක්. මේ දවස්වල මම පොඩි වැඩක් කරනවා. මොකද මම මගේ ඩිග්‍රී එකට කරේ ෆැෂන් මර්චන්ඩයිස් මැනේජ්මන්ට්. ඉතින් ඒකේ මම ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න තමයි මම ගොඩක් ආසාවෙන් හිටියේ. ඒ නිසාමයි මම මේ ඩිග්‍රී එකත් කරේ. ඉතින් මේ දවස්වල මම අප්කමින් ක්ලෝතින් බ්‍රෑන්ඩ් එක ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට වර්ක් කරනවා. ෆ්‍රීලාන්ස් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට. ඉතින් මේ තියෙන්නේ මම ස්කෙච් කරපු මගේ ඩිසයින්ස්. මේවා තියෙනවා. ඉතින් මේවා දැම්ම පෙන්වන්න බෑ. මොකද මේ කලෙක්ෂන් එක තාම ගිහිල්ලා නැහැ බ්‍රෑන්ඩ් එකට. ඉතින් චුට්ටක් මේ දවස්වල මම ප්‍රැක්ටිස් කරනවා. මොකද ඩිග්‍රී එක ඉවර වෙලා දැන් මාස 6ක් විතර මම කොන්වොකේෂන් එක තිබ්බ ජනවරි වුණාට ඒ නිසා දැන් ටිකක් පුරුදු මදි ස්කෙච් කරලා. ඒ නිසා මම මේ දවස්වල පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරනවා. මෙන්න මේක. ගොඩාක් පරණයි මේ පර්ස් එක. හොඳටම ජරා වෙලා තියෙන්නේ. හැබැයි මම මේක තියාගෙන ඉන්නේ. මට මේක හම්බුනේ මගේ හොඳම යාළුවෙක්ගෙන්. ඉතින් ඒ නංගි ඔයාලට මතක ඇතිනේ මගේ කියා දෙන්න ආදරේ තරම්මකේ කැරක්ටර් එක චමදරි. ඉතින් එයා චමදරිට ගොඩාක් ආදරය කරන මගේ ගොඩාක් හොඳ යාළුවෙක්. ඉතින් ඒ නංගි කස්ටමයිස් කරලා කෙනෙක්ට දීලා පෙන්සිල් කේස් එකක් හදවලා මට දුන්නා. ඉතින් මං හරි ආසයි මේකට. ඒ නිසා මම මේක මගේ ළඟින්ම තියාගෙන ඉන්නවා ගෙදර ගෙනියන්නෙත් නැතුව. ඉතින් ඔය ටික තමයි මගේ රූම් එකේ තියෙන්නේ. මම ඉන්නේ මෙහෙ නිසා ගොඩක් දේවල් මේ රූම් එකේ නෑ. මං ගාව තියෙන්නේ පොඩි විශේෂ දේවල් විතරයි මම තියාගන්න කැමති. සහ මගේ ක්‍රවුන් එක මෙහෙ නැහැ. ඒක පරිස්සම් කරලා තියාගන්න ඕන දෙයක් නිසා ඒක මම තියාගෙන ඉන්නවා ගෙදර. මේ තියෙන මගේ වෝඩ්‍රොබ් එක. මේක මෙහෙදි මං ආවහම මට මෙහෙන් හම්බෙච්ච එකක්. ඇත්තටම ගොඩාක් දේවල් මේකේ නැහැ. මොකද මගේ ගොඩක් ඇඳුම් එහෙම තියෙන්නේ ගෙදර. මම අත්‍යවශ්‍යම දේවල් මෙහෙට අරගෙන එනවා. මම ඔයාලට පෙන්නන්නම්. මම ආස ඩ්‍රෙස් එකක් තියෙනවා. මට මේක හම්බුනේ මගේ යාළුවෙක්ගේ අක්කි කෙනෙක්ගේ. එයා තායිලන්ඩ් ගිහිල්ලා එනකොට අරගෙන ආපු එකක්. ඒක හරිම ලස්සනයි. මං හරි ආසයි ඒකට. ආය මගේ ඉතින් ඔය මෙන්න මේකටත් මං හරි ආසයි. ඔයාලා සමහර විට මේක දැකලත් ඇති මගේ ටෙලිඩ්‍රාමා වල. මං හරි ආසයි මේ ඩ්‍රෙස් එකට. ඒක තියෙනවා අය මං ඉතින් කොහෙ ගියත් අරගෙන යන මගේ හෑන්ඩ් බෑග් එක. මේක පොඩිවට පෙවුනොත් මේකේ ගොඩක් දේවල් දාගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට එළියට යනකොට අනිවාර්යෙන් මගේ වතුර බෝතලේ ඕනේ, ෆෝන් එකයි, මගේ කුඩෙයි. මේකේ ඒ ටික දාගෙන යන්න පුළුවන්. ඉතින් ලේසියටයි හැමදේටම හරි අනික මේක හරි ස්ටයිලිෂ් නේ. මං හරි ආසයි මේ හෑන්ඩ් බෑග් එකට. හරි ට්‍රෙන්ඩි නේ. මේක පොඩි ලේසියිනේ. එන්නකො පොඩක් බලන්න. අසනයිනේ. මං හරි ආසයි මේක ඕනම ඇඳුමකට මැච් වෙනවා. ඕන විදිහේ ඇඳුමක් වුණත් මේ බෑග් එක දාගත්ත ගමන් ඇඳුම කම්ප්ලීට් වෙනවා. ඒ නිසා මම මේ බෑග් එකට හරි ආසයි. මේක තමයි මම හැමතැනම අරගෙන යන්නේ. මම මේක අරගෙන දුන්නේ මගේ අම්මා. මට වෝඩ්‍රෝබ් එක ඇතුළේ පෙන්වන්න විදිහක් නැහැ. මොකද මට වෙලාවක් තිබුණේ නැහැ මේක අස් කරන්න. ඒ නිසා මේක ටිකක් ක්ලීන් නැහැ. ඒ නිසා මම ඔයාලට මේක පෙන්වන්නේ නැහැ. මම ඔයාලට පෙන්නුවේ මේකේ තියෙන පොඩි ස්පෙෂල් දේවල් ටිකක්. මම විශේෂයෙන් අඳින්න කැමති සහ මම අරගෙන යන්න කැමති මගේ බෑග් එක වගේ දේවල්. හරි.
එහෙනම් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. වැඩිය ගණන් ගන්න එපා. රූම් එක නම් ගොඩක් පිළිවෙල නැහැ. මොකද මට වෙලාවක් නැහැ මේක අස් කරලා තියාගන්න. මගේ යාළුවත් සැරින් සැරේ මේකට ඇවිල්ලා මම හැඩි කරන නිසා මට වෙලාවක් නැහැ මේක ලස්සනට තියාගන්න. ඔයාලා එනවා කිව්ව නිසාම මම චොට්ටක් ලස්සනට අස් කරා මට පුළුවන් විදිහට. ඉතින් ඔයාලා මේ එකතු වුණේ Hello Ladies YouTube channel එකේ My Room Tour segment එකත් එක්ක. මං හිතනවා ඔයාලා එන්ජොයි කරන්න ඇති. ඔයාලා මට පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න මගේ රූම් එක කොහොමද කියලා. මේක මට හම්බුන රූම් එකක් නේ. ඉතින් මට පුළුවන් විදිහට මම මේක ටිකක් ලස්සනට තියාගෙන ඉන්නවා. එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අමතක කරන්න නැතුව පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට මොනවද මගේ රූම් එක ගැන හිතන්නේ කියලා සහ මම පෙන්නන චූරි චූරි gift වගේක් මට හම්බෙච්ච. ඔයාලට මොකද හිතෙන්නේ? මට ඒ වගේ යාළුවෝයි මගේ අම්මයි අප්පච්චි මගේ මල්ලිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්වි එහෙම කට්ටියක් ඉන්නේ කියලා. මම හිතනවා ඔයාලටත් එහෙමයි ඇති. එහෙම ඔයාලට ස්පෙෂල් gift ඔයාලගේ ජීවිතේ ගොඩාක් ස්පෙෂල් දේවල් ඔයාලගේ රූම් එකේ තියාගෙන ඇති. හැබැයි ඉතින් මම තැන් දෙකක ඉන්න නිසා මට මගේ හැම ස්පෙෂල් දෙයක්ම එකම තැනක තියාගන්න විදිහක් නැහැ. ඔයාලගේ ගෙවල් වල ඉන්න අය නම් හරිම ලකි. ඔයාලට එක තැනක ඉන්න පුළුවන් සහ ඔයාලා කැමතිම තැන ඉන්න පුළුවන්. ඉතින් අපි බලමු තව පාරක් මගේම රූම් එකකින් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් thank you so much. මතක් කරලා Hello Ladies YouTube channel එක subscribe කරගෙන යන්න. Bye.